hey guys, මම දන්නවා ඔයාලා ගොඩක් ස්ට්‍රෙස් වෙලා ඉන්නේ, ගොඩක් ටයර්ඩ් වෙලා ඉන්නේ, දවස් ගණන් කරමින් ඉන්නේ A level exam එක නිසා. කාලය ගණන් කරන්නත් ඉක්මනට යනවා කියලා ඔයාලට මේ දවස්වල සැරටම දැනෙනවා. මම ඔයාලට කියන්න හදන්නේ මේ අන්තිම දවස් ටික ඔයාලගේ රිසල්ට් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන් කියලා. Let me show you කොහොමද මේ දවස් ටික ඉෆෙක්ටිව්ලි ප්ලෑන් කරගන්නේ, ටයිම් එක කොහොමද මැනේජ් කරගන්නේ, මොනවද අපි පාවිච්චි කරන්න ඕන ස්ට්‍රැටජිස් සහ කොහොමද මේ දවස් ටිකේ මොටිවේට් වෙලා ඉන්නේ. මෙතනදී ඔයාලා කරන ලොකුම මිස්ටේක් එක තමයි ඔයා අද ඉන්න මේ ඔයාගේ කන්ඩිෂන් එක ඔයාගේ යාළුවත් එක්ක කම්පෙයාර් කරන එක. පළවෙනියටම මේක නතර කරමු. මේ දවස්වල ඔයා කම්පෙයාර් කරන්න ඕනේ ඔයා ඊයේ හිටියට වඩා අද ඉන්න කොතනද කියන එක ගැන විතරයි. ඔයා ફોකස් කරන්න ඕනේ ඔයාගේ වැඩේට විතරයි. කොයිම වෙලාවකවත් ඔයාගේ යාළුවත් එක්ක අනිත් වැඩ කරන ළමයිත් එක්ක ඔයාගේ කන්ඩිෂන් එක කම්පෙයාර් කරන්න යන්න එපා. ඔයාට දැනෙනවද තව කල් තිබුණොත් හොඳයි කියලා? ඒ කියන්නේ ඔයාට නිකන් ෆීල් වෙනවා ඔයා ටිකක් ලේට් වෙලා වගේ. කමක් නැහැ. ඔයා තාම ප්‍රමාද නැහැ. මේ මාස ටිකේ එක දිගට මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ. මේකට අපි කියනවා consistency beats perfection. ඔයා ගන්න ඉන්න රිසල්ට් එක ගැන කොයි වෙලාවකවත් ඕවර්තින්ක් කරන්න යන්න එපා. කියන්නේ මට මේ වගේ රිසල්ට් එකක් එයි. මම ෆේල් වෙයි. මට ඒකක් ගන්න බැරි වෙයි. මට කැම්පස් යන්න බැරි වෙයි. මේ වගේ දේවල් ගැන හිතන්න යොදවන කාලය, හිතන්න ඔයා භාවිතා කරන එනර්ජි එක අපරාධයි. මේ විදිහට ඔයාගේ මයින්ඩ් එක රීසෙට් කරගත්තට පස්සේ ඔයාට ඕනේ ගොඩක් හොඳ ස්ට්‍රැටජි එකක් මේ දවස් ටිකේ වැඩ කරන්න. පළවෙනි ස්ට්‍රැටජි එක තමයි ස්මාර්ට් විදිහට රිවයිස් කරන එක. කියන්නේ ඔයා මෙච්චර කල් ස්ටඩි කරලා තියෙන දේවල් මේ මාස ටිකේ ඔයා නැවත රිවයිස් කරගන්න. මේක රිවයිස් කරගන්න ඔයාට තියෙන ලොකුම ටූල් සෙට් එක තමයි ඔයාගේ පාස් පේපර්ස් සහ ක්ලාසස් වලින් හම්බෙන ටියුට්ස්. මෙතනින් ප්‍රධාන වශයෙන් MCQ කියන දේ මේ සබ්ජෙක්ට් එක එහෙම නැතිනම් ඔයාගේ සිලබස් එක වේගයෙන් රිවයිස් කරගන්න ගොඩක් උදව් වෙනවා. මීට අමතරව ඔයා කරන්න ඕන දෙයක් තමයි සිලබස් එකේ තියෙන high yield topics ටික අඳුරගන්න එක. high yield topics කියන්නේ හැම අවුරුද්දෙම වගේ පේපර් එකට අහලා තියෙන තියරි කොටස් ටික. මේකෙදි කරන්න ඕනේ පාස් පේපර්ස් වලට උත්තර ලියන්න ඕනේ. මම තව ටිකකින් කියලා දෙන්නම් කොහොමද දවස ඔයාගේ වැඩවලට ෂෙඩියුල් කරගන්නේ කියලා. ස්මාර්ට් රිවයිස් කරන එකේදී පාස් පේපර්ස් වලට උත්තර ලියන එකයි විශේෂයෙන්ම MCQ වලට උත්තර ලියන එකයි ගොඩක්ම වැදගත්. අංක 2. මේ මාස දෙක ඇතුළත කොයි වෙලාවකවත් අලුතින් නෝට්ස් හදන්න යන්න එපා. ඒ නෝට්ස් හදන්න අලුතින් තියරි වලට නෝට්ස් හදන්න ඔයා දාන කාලය වෙලාව නිකන් ගඟට ඉනි කපනවා වගේ වැඩ. කිසිම තේරුමක් නැහැ. ඒ නිසා ඔයා මොනවා හරි අලුතින් තියරි පාර්ට් එකක් ඉගෙන ගන්නවා නම් මේ දවස් ටිකේ ඒකට අදාළ ෂෝට් නෝට් එකක් විතරක් හදාගන්න. කිසිම වෙලාවක නෝට් එකක් හොයාගෙන ඒක කොපි කරගෙන ඒක අලුතින් පාඩම් කරන්න ඔයාලට පොඩ්ඩක්වත් මේ කාලය තුලත වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. ඔයාලා අහලා තියෙනවද 3R method? Revise, recall, reinforcement. මේකෙදි කරන්නේ මම ඔයාලට කලින් කියපු tools ටික past papers සහ ඒ වගේ තියෙන විශේෂයෙන් MCQs වලින් ඔයාලට පුළුවන් සිලබස් එකේ කොටසක් රිවයිස් කරගන්න, මතක් කරගන්න. ඒ MCQ එක වැරදුනොත් ඔයාලට පුළුවන් නැවත recall කරන්න. ආපහු මේ MCQ එකට අදාළ තියරි කොටසට ගිහිල්ලා මේ තියරි කොටස නැවත මතක් කරගන්න. තුන්වෙනි එක තමයි reinforcement. ඒ තියරි කොටසෙන් එන්න පුළුවන් තව MCQ 10ක් විතර හොයාගෙන කරන එක සහ මේ තියරි කොටස කොලයක ලියලා ඔයාට මතකද බලන්න පුළුවන්. මේ මෙතඩ් එකටත් කියනවා 3R මෙතඩ් එක කියලා. ඊළඟ සතියේ අපි ටයිම් ටේබල් එකක් හදාගන්න විදිහ ගැන වීඩියෝ එකක් අරගෙන එනවා. එතකන් ඔයගොල්ලන්ට අයිඩියා එකක් ගන්න මම දවස ප්ලෑන් කරන විදිය කියලා දෙන්න. මේ වෙනකොට මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ගොඩ දෙනෙකුට මම දවස ප්ලෑන් කරන්න මේ ක්‍රමය භාවිතා කරනවා. උදේ කාලය අපි කියනවා මෝර්නින් සෙෂන් එක ඔයා පාවිච්චි කරන්න ඕනේ අමාරු සබ්ජෙක්ට්ස් වල තියරි කොටස්, සිද්ධාන්ත කොටස් මතක් කරගන්න. උදාහරණයක් විදියට ෆිසික්ස්, කෙමිස්ට්‍රි වගේ දේවල් වල ඔයාට මගහැරිලා තියෙන ඔයාට අමාරු විෂය කොටස්, තියරි කොටස් නැවත මතක් කරගන්න, නැවත පාඩම් කරන්න
මේ උදේ සෙෂන් එක පාවිච්චි කරන්න. මේකෙදි ගොඩක් වෙලාවට මම කලින් වීඩියෝ එකක දාලා තියෙන ඇක්ටිව් රීකෝල් කියන මෙතඩ් එක භාවිතා කරොත්, ඇක්ටිව් ලර්නින් කියන මෙතඩ් එක භාවිතා කරොත් ඔයා මේ පාඩම් කරන දේවල් අනිවාර්යයෙන්ම ඔයාට ගොඩ කාලයක් මතක තියෙනවා. දහවල් කාලය කියන්නේ කෙනෙකුට කම්මැලි වෙලාවක්. මේ වෙලාවෙදී ඔයා ගොඩක් ෆෝකස් කරන්න ඕනේ පේපර් කරන එක සහ ඔයා ප්‍රැක්ටිස් කරන එක. ප්‍රැක්ටිස් කරනවා කියන්නේ උදේ කාලයේදී ඔයා පාඩම් කරපු තියරි කොටස් දවල් කාලයේදී ඇප්ලයි කරන්න පටන් ගන්න. ඒකට ඔයා ළඟ අර මං කලින් කියපු ටූල්ස් ටික තියෙනවා. පාස් පේපර්ස් තියෙනවා, MCQs තියෙනවා, ක්ලාසස් වල ටියුට්ස් තියෙනවා. මේවා හොයාගන්න, එකතු කරගන්න. උදේ ඔයා පාඩම් කරපු, ස්ටඩි කරපු තියරි වලට අදාළ ප්‍රශ්න සිලෙක්ට් කරගෙන ප්‍රැක්ටිස් කරන්න පටන් ගන්න. රාත්‍රී කාලයේදී මොනවද කරන්නේ? රාත්‍රී කාලයේදී කරන්න තියෙන හොඳම වැඩේ තමයි ඔයා ළඟ තියෙන ෂෝට් නෝට්ස් නැවත මතක් කරගන්න එක, රීකෝල් කරගන්න එක. මේකෙදී ඔයා කොයි වෙලාවකවත් පාවිච්චි කරන්න එපා සම්පූර්ණ තියරි කොටස. ඔයා හදාගෙන තියෙන ෂෝට් නෝට්ස් අරගෙන ඒ ෂෝට් නෝට්ස් වලින් නැවත උත්සාහ කරන්න තියරි කොටස මතක් කරගන්න. මේක හයියෙන් කියවලා හයියෙන් උගන්නලා කරන්න පුළුවන් නම් ගොඩක් හොඳ මෙතඩ් එකක්. ඒ වගේම හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔයා උදේ තියරි කොටස් පාඩම් කරද්දි, ස්ටඩි කරද්දි පොඩි ප්‍රශ්න 10 වගේ තියරි කොටස් වලින් හදලා තියාගන්න. රාත්‍රී කාලයේදී රීකෝල් කරද්දි ඒ ටික කරලා දාන්න. මේකෙන් ඔයාට ලොකු උදව්වක් වෙනවා. ඔයා උදේ මේ ඉගෙන ගත්ත දේවල් ඔයාගේ ඔළුවේ පිළිවෙලකට තැම්පත් කරගන්න. අන්තිමටම කරන්න ඕන ඉතාමත් වැදගත් වැඩේ තමයි නින්දට යන්න කලින් ඔයාගේ ඒ දවස ඇතුළත ඔයාගේ වීක් පොයින්ට්ස් ටික අඳුරගෙන කොලයක ලියලා තියන්න. සතියකට සැරයක් ඔයා කරන්න ඕන අනිවාර්ය වැඩක් මේ ප්ලෑන් එක ඇතුලේ තියෙනවා. ඒකෙදි ඔයා සතියකට දවසක් වෙන් කරන්න සම්පූර්ණ පේපර් එකක් ටයිම් එකත් එක්ක ප්‍රැක්ටිස් කරන්න. මේක අනිවාර්යයෙන්ම කරන්න ඕන වැඩක්. මේක දැම්ම පටන් ගන්න ඕන වැඩක්. එම නැතිනම් ඔයා මොනවා පාඩම් කරලා ගියත් එක්සෑම් එකට වැඩක් නැහැ. ඔයාට වෙලාව ඇතුළත මේක මැනේජ් කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. පටන් ගන්න පළවෙනි දවසේ ඔයාට සම්පූර්ණ පේපර් එක හරියට වෙලාවට කරන්න බැරි වෙයි. කමක් නැහැ. ඔයා පටන් ගන්න වෙලාවයි ඔයා පේපර් එක ඉවර කරපු වෙලාවයි ලියලා තියාගන්න. කොයිම වෙලාවකවත් වෙලාව ඉවර වෙද්දී පේපර් එක කරන එක නතර කරන්න එපා. මුල්ම දවස්වල පේපර් එක ප්‍රැක්ටිස් කරන්න පටන් ගත්ත වෙලාවයි ඉවර කරපු වෙලාවයි ලියලා තියාගන්න. ඔයාටම දැනෙයි මේ ප්ලෑන් එක ඇතුලේ සතියෙන් සතිය ඔයා ටයිම් එකට ඇඩ්ජස්ට් වෙන විදිහ. උදාහරණයක් විදිහට හිතන්න ඔයාට දවසට පැය 8ක් තියෙනවා. දවසට පැය 8ක් තියෙනවා නම් ඔයා මේකෙන් පැය 4ක් වෙන් කරන්න ඕනේ. ඔයාගේ ස්ට්‍රෙන්ත් එක වැඩිම තියරි කොටස් නැවත මතක් කරගන්න. ඒ කියන්නේ ඔයාට හොඳටම මතක දේවල්, ඔයාට හොඳටම පුළුවන් දේවල් ඔයා අනිවාර්යයෙන්ම දවසේ ඔයාට තියෙන වෙලාවෙන් භාගයක් පාවිච්චි කරලා මතක් කරගන්න. මේකට හේතුව තමයි ඔයාගේ ලකුණු ටික ඔයා දැනට උපයාගෙන තියෙන ලකුණු ටික පරිස්සම් කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් ගොඩ දිනෙක කරන ලොකු වැරද්දක් තමයි ඔයාට මතක ඔයාට හොඳටම පුළුවන් තියරි ටික කරන්නේ නැහැ මේ දවස් ටික. මේක ලොකු වැරද්දක්. ඔයාලා එක්සෑම් එකට ලං වෙලා කරන්න. ඊළඟ පැය 4 ඔයා යොදවන්න ඕනේ ඔයා දුර්වල තියරි කොටස් අලුතින් ඉගෙන ගන්න. සහ ඒ වගේ එක්සෑම් එකට එන්න පුළුවන් කියලා හිතෙන ප්‍රශ්න තෝරාගෙන උත්තර ලියලා try කරලා බලන්න. ඒ ඔයාට අර හොඳටම පුළුවන් ගොඩට දාගන්න පුළුවන්ද කියලා. ඊළඟට ටයිම් මැනේජ්මන්ට් එක ගොඩාක් වැදගත් වෙනවා මේ දවස්වල වැඩ කරන්න. මෙතෙන්දි ටයිම් මැනේජ්මන්ට් එක කියලා කියන්නේ ස්ටඩි කරන වෙලාව ඉෆෙක්ටිව්ලි පාවිච්චි කරන එක. මේකෙදි මුලින්ම කරන්න ඕන දේ තමයි අඩුම පැය 5:00ක් ඔයා එක දිගට නිදාගත යුතුමයි. එක දිගට නිදා ගන්න කියන්නේ පැය 2ක් නිදියලා පැය 2ක් වැඩ කරලා පැය 3ක් නිදියලා මෙහෙම නෙමෙයි. එක දිගට පැය 5:00ක 6ක නිින්දක් අත්‍යවශ්‍ය වෙනවා මේ කාලය ඇතුළත. ඉතුරු වෙන වෙලාව ඔයාට හොඳටම ඇති එක්සෑම් එකට මුහුණ දෙන්න. ඊළඟදී තවත් ඔයාලා කරන ලොකු මිස්ටේක් එකක්. ඒ තමයි ඔයාලා එක දිගට ස්ටඩි කරන එක. මේක එච්චර සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා මම හැමදාම කියනවා වගේ මම කලින් වීඩියෝ එක කියලා තියෙනවා වගේ ටයිම් බ්ලොක්ස් පාවිච්චි කරන්න ස්ටඩි කරන්න. විනාඩි 50ක් ස්ටඩි කරොත් විනාඩි 5ක බ්‍රේක් එකක් ගන්න. විනාඩි 50ක් ස්ටඩි කරොත් විනාඩි 5ක බ්‍රේක් එකක් ගන්න. මේ විදිහට ටයිම් බ්ලොක්ස් 4ක් ස්ටඩි කරලා පැය භාගයක් විතර ලොකු බ්‍රේක් එකක් ගන්න. එහෙම නැත්නම් පැය 2ක් එක දිගට ස්ටඩි කරන්න යන්න එපා. ඒක සාර්ථක නෑ කියලා ඔයාට තේරෙන්නේ
එක්සෑම් එකට ගියාට පස්සේ මේ දවස්වල ස්ටඩි ප්ලෑන් ඉල්ලලා ගොඩ දෙනෙක් කතා කර ඒ කතා කරන්න ගොඩ දෙනෙක් කියන දෙයක් තමයි එක්සෑම් එකට බය වෙලා ඉන්නේ ස්ට්‍රෙස් වෙලා ඉන්නේ මට කරන්න දෙයක් තේරෙන්නේ කියන එක. ඉතින් මේ අපි කියපු දේවල් ප්‍රැක්ටිස් කරලා බලන්න ඔයාට එක්සෑම් එකට බය වෙන්න දෙයක් නෑ. ඔයා මාස ගාණක් දාලා තියෙන එෆෝට් එක ඒ වගේම ඔයාගේ කැපකිරීම සහ නිදාගන්නේ නැතුව පාඩම් කරපු රැයවල් මේවත් එක්ක එක්සෑම් එක කියන්නේ පොඩිම පොඩි දෙයක් විතරයි. ඒ නිසා කොයි වෙලාවකවත් මේ එක්සෑම් එකට තියෙන බය ඔයා කරපු මේ කැපකිරීම වලට යට කරන්න දෙන්න එපා. අද ඉඳලා ඉස්සරහට තියෙන දවසින් දවස ෆෝකස් කරලා වැඩ කරන්න. ඔයා දවසින් දවස ලකුණු 10 ලකුණු 15 ඔයාගේ හීනට එකතු කරගන්න. හැමදාම වගේ මේ දේවල් කියන්නේ මේ දේවල් වලින් ගන්න දෙයක් තියෙනවා නම් ගන්න උන් අරගෙන හැදෙන්න නැති උන්ට